මේ බුද්ධ ශාසනයක තියෙන වටිනාම දේ තමයි ධර්මයේ ශ්‍රවණය කරන එක. මොකද බුද්ධ ශාසනය කියන කාරණාව පවා බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියන එක පවා අපිට දැනගන්න ලැබෙන්නේ ධර්මයේ ඇසීම තුළින්. වෙන කිසිම ක්‍රමයකින් අපිට බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා ධර්මය අහනකොට ඔහිත සෝතෝ ධම්මං සුනාත දෙසවන් යොමාගෙන ධර්මය අහන්න කියනවා. ඒ කාරණාව නුවණින් මෙනෙහි කරන්න කියනවා. ඒක නිසා අනේ කාරණාව සිහිපත් කරගෙන මේ ලැබිච්ච දුර්ලභම අවස්ථාව ධර්මය අහන්න ලැබෙනවා කියන්නේ බොහොම දුර්ලභ අවස්ථාවක්. මේ බුද්ධ ශාසනයක තියෙන වටිනම දේනේ නේ. එහෙනම් ඒ දේ වෙනුවෙන් අපිට තියෙන්න ඕන වීරියක්. මොකටද? පංච නීවරණ ධර්මයන් යටපත් කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ කාරණාව තුලින් අපිට බුද්ධ ශාසනය කියන කාරණාව මුණ ගැහෙන්නේ. වෙන කිසිම කාරණාවකින් වෙන කිසිම ක්‍රමයකින් බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් බුද්ධ ශාසනයක තියෙන වටිනම දේ තමයි ධර්මය අහන එක. ඒක නිසා අපි හොඳට බලන්න ඕන බුද්ධ ශාසනය කිව්වට පස්සේ අපිට අපේ ජීවිතවල තියෙන යථාර්ථය කියන කාරණාව. අපේ ජීවිතවල තියෙන ඇත්ත කියන කාරණාව. අපේ ජීවිතය කියන කාරණාව තේරුම් ගන්න ලැබෙන්නේ ධර්මය ඇසීම තුළින්. ඒකයි තියෙන වටිනාකම. අපි ජීවිතේ ඇත්ත කියන කාරණා මොකද්ද කියලා දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒකින් තමයි අපි බණ අහන්න ඕන.